සියලුම දෙනාට ආයුබෝවන් කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආරූඪ වරන් සම්බන්ධව. ඊයේ දවසේ පොරොන්දු වුණ පරිදි අද දවසේ අපි ඔබට දේවාල සංස්කෘතිය යටතේ පුද්ගලයන්ට ආරූඪ වරමක් ලැබෙන්නේ කොහොමද කියන අනුවිෂය විදිහට අපි කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද මේ දේවාල සංස්කෘතිය සම්බන්ධව අපි කතා කරනකොට ඉතාමත් මේ පලාසයේ ඉතාමත් පුළුල්ව විහිදලා යනවා. මම තරුසෙන විරත්න විශ්ව ආරක්ෂක සංවිධානයේ ප්‍රධාන උපදේශක ගුප්ත විද්‍යා ගවේෂණ කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තමයි මම නිදහස් පරිශකයෙක්. අපි මුලින්ම අපි බලමු කොහොමද පුද්ගලයාට ආරූඪ වරමක් ලැබෙන්නේ කියන කාරණාව. ඇත්ත වශයෙන්ම මේක ආකාර කීපයකට සිද්ධ වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එකක් ඇවිල්ලිවලා සාංශාරික වශයෙන් අරගෙන යනවා වරම් පරාසයන් කියනවා. ඒ කියන්නේ අපිට සංසාරේ ගත්තන් පස්සේ ගියාත්නෙත් අපිට ඒ වරම් මාලාව තිබෙනවා. ඊට ඉහත ආත්නෙත් වරම් මාලාව කියන්නේ ආත්ම ගණනාවක් තිස්සේ ආත්ම පහක් තිස්සේ අපි උදාහරණයක් ගමු. ආත්ම පහක් තිස්සේ පුද්ගලයාට වරමක් එනවා. විශේෂයෙන්ම ඒ ඥාති දේවතාවෙක් හෝ වේවා එහෙම නැත්නම් අපේ අතීතයේ හිටපු කවුරු හරි අපිට උදව්වට එන බලවත් යක්ෂයෙක් හෝ භූමාට දේවතා ගණයට අයත් වෙන කෙනෙක්. එතකොට ඒවා අපි සංසාරගත වරම් පිළිවෙල අපි නම් කරනවා මේ තුල. එතකොට අපිට මේ ආත්මය තුලදී අපිට ඥාති වරම් පිළිවෙල කොටසක් හම්බ වෙනවා. එතකොට මේ ඥාති වරම් කියලා ගත්තාම අපි ඥාතින් විදිහට සලකනවා මේ ආත්මේ නම් ඒ වරම් මාලාව හටගන්නේ බොදින්නේ ඔහු යක්ෂයෙක් හෝ වේවා ප්‍රේතෙක් හෝ වේවා නැත්නම් වසර දහස් ගණනක් තිස්සේ ඇතම් යක්ෂ කොට්ටාස ඉන්නවා. එම පුද්ගලයාව අරමුණු කරලා ඔහුට වරමක් ලබා දෙනවා. ඒ සියල්ල වැටෙන්නේ ඥාති වරම් කියන ගණයට. එතකොට මෙම වරම් මාලාව තුලදී පුද්ගලයන්ගේ පළමුවෙන්ම අපි ගමු. දැන් මෙතන ගොඩක් මිනිස්සුන්ට පැටලුම් සහගත තැන් මතුවෙනවා. වර්ධින තැන් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපිට හම්බෙලා තියෙනවා මේ විශේෂේත්‍රය තුළ ඉන්නකොට ඉතාමත් කුඩා වයසේ දරුවා. වයස අවුරුදු 10, වයස අවුරුදු 12, වයස අවුරුදු 15, වයස අවුරුදු 16, වයස අවුරුදු 17, දැන් 18 දක්වා ඒ වගේ කාලේන ඉන්න දරුවන් හම්බ වෙනවා. එතකොට මේගොල්ලන්ට කවුරු හරි දේවාලයකට හෝ ගිහිල්ලා හෝ වේවා එහෙම නැත්නම් කේන්ද්‍ර බල ස්ථානයකට හෝ වේවා ගියන් පස්සේ ඒගොල්ලන්ට කියනවා ඔයාට වරමක් තියෙනවා. මේක අපි මෙතන අපි අංක එකටම පැහැදිලි කරගන්න ඕනේ. මෙතන ලියා ගන්න ඕනේ. මේක ලියාගත්තේ නැති වුණොත් නන්නත්තර වෙන්නේ මේ ආරූඪ වරම් මාතෘකාව තුළ. ඒ කියන්නේ මේ ආරූඪ වරම් ලාභීන්ට ලොකු අසාධාරණ. මෙතන හැමතැනම වදිනවා. මේක සත්‍යතාවය පැහැදිලි කරන්න කිසිම කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. එතකොට මේ වගේ වැඩසටහන් තුලින් අපි මාතෘකාවක් විදිහට කතා කරන්න බලාපොරොත්තු වෙන අන්න ඒ නිසා වෙන්නයි. එතකොට දැන් මෙතන කියනවා නම් පුද්ගලයෙක් උපදිනකොටම ඔහුට වරම් මාලාවක් හිමි නම් අනිවාර්යයෙන්ම ඔහුට ඥාතියෙක් සිටිය යුතුයි. නැත්නම් Tamanට කැඹුරුම් වරම් මාලාවක් අරන් එන කවුරුන් හෝ ප්‍රේතෙක් යක්ෂයෙක් දේවතාවෙක් සිටිය යුතුයි. එතකොට යම් පුද්ගලයෙක් දේවස්ථානයකට ගියාම අනිවාර්යයෙන්ම ඒ දේවස්ථානයේ සිටින කපු මහත්තයා එහෙම නැත්නම් කපු නෝනට එම පුද්ගලයාව දර්ශනය වෙනවා. ඒ අමනුෂ්‍යයන්ට. ඒ දර්ශනය වීම තුළදී ඒගොල්ලන්ගේ දර්ශනයට අනුකූලව එම කාන්තාව හෝ පුරුෂයා කපු මහත්තයා කියනවා මේක මේ ඔයාට වරමක් තියෙනවා කියලා. ඉතින් මම මෙතන මේ දේවාල කරන කපු මහත්තුරුන්ට හෝ කපු නෝනවරුන්ට මම දොස් කියන්නේ නැහැ. හැබැයි ඔවුන්ට තියෙනවා එක තැනකදී අවස්ථාවක් තියෙනවා Taman ඒක නොකිය ඉන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මොකද ඒකට කියන හේතුව තමයි ඕනම පුද්ගලයෙක්ට Tamanගේ නිසි වයසක් එනකොට මම මේ කියන්නේ වරමක් Tamanට ලැබෙනවා නම් හොඳේ ලැබෙන්න නියමිතයි නම් ඕනම හැමෝටම මේ ලෝකේ උත්පත්ති ලැබෙන සෑම කෙනෙකුටම නෙවෙයි විශේෂ කණ්ඩායම් ඉන්නවා. ඒගොල්ලන්ට වරමක් ලැබෙන්න තියෙනවා නම් ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම දේවාලයකට ගියන් පස්සේ උඹට වරමක් තියෙනවා කියන එක සාමාන්‍ය කාරණාවක්. එතකොට දෛවඥයෝ ගාවට ගියාම
දෛවඥයන්ට පුළුවන් මේක හරියටම ලියා ගන්න පුළුවන් තැන තමයි දෛවඥයෙක් ගාවට ගියාම. ඒ කියන්නේ මම මේ කියන්නේ දෛව ශාස්ත්‍රය. ඒ කියන්නේ ජ්‍යාතිෂය. එහෙම නැත්නම් ජ්‍යාතේන්ද්‍රය හසුරවන මනාව දන්නා ග්‍රහයදුවේ. ගාවට ගියාම එයාට පුළුවන් හැකියාව තියෙන ඉතාමත් දක්ෂ විදිහට ඒ කාලහෝරාවන් සහ තමන්ගේ කේන්දරය ගණනය කරලා තමන්ට මේ වරම හම් වෙන්නේ අසවල් කාලයේදී කියන්නේ. එතකොට මේ දෙක දේවාල සංස්කෘතියේ ඒ කියන්නේ ශාස්ත්‍ර කියන තැන ඒකම පුද්ගලයන් සමහර කට්ටිය එහෙම කියන අවස්ථාවක් තියෙනවා. මේ ඔයාට අවුරුදු 25 දී හම්බ වෙනවා අවුරුදු 30 දී හම්බ වෙනවා කියන කාරණාව. හැබැයි ඔබ දන්නවද ඊට පස්සේ මේ මතුවෙන ප්‍රශ්නේ තමයි අවුරුදු 30 දී හම්බ වෙනවා කියන්නේ අවුරුදු 25 දී හම්බ වෙනවා කියන්නේ වයස අවුරුදු 12ක පුද්ගලයෙකුට. එහෙම නැත්නම් ගෑනු ළමයෙකුට. අන්න එතන ඉඳන් එයාගේ මානසිකත්වය වැඩ කරනවා තමන්ගේ අඳහිංගකම් මිල මුදල් සම්බන්ධව එහෙම නැත්නම් තමන්ගේ මොන හරි අවශ්‍යතාවයන් ගෙදර මොකක් හරි අම්මා තාත්තගෙන් මොන හරි දෙයක් සිද්ධ කරන් පස්සේ මේක මෙයාගේ කොයි වෙලාවෙත් විතර සිතෙහි වැඩ කරනවා. එතකොට බොහෝ අයකට අපි 100% විදිහට අපි ගත්තාම ප්‍රතිශතයක් විදිහට ගත්තාම 160කට වඩා අධික සංඛ්‍යාවකට සන්මෝහණයකට පත් වෙනවා. දැන් තොරතුරු අරන් ඇවිල්ලා තියෙන්නේ සන්මෝහණයකට පත් වෙනවා. එතකොට රටේම තියෙන දේවාල ගානේ රටේම තියෙන ප්‍රධාන පූජනීය ස්ථාන වලට ගිහින් ඉවරලා වරම් පූජාවල් දෙනවා දෙවියන්ට කනලව් කරනවා මෙන්න මේ වගේ අවස්ථාවන් තුලදී අර નિયમિત කාල පරාසයන් තුලදී පැමිණීමට નિયમિત දේවතාවාට වඩා ඉක්මනට වෙනත් අමනුෂ්‍ය කොටාසයක් මෙයාව ග්‍රහණයට නතු කරගන්න. ඒක සිද්ධ වෙන්නේ කොහොමද කියලා මම ඔබට කියන්නම්. ඕනෑම පුද්ගලයෙකුට ශාන්ති වර්ම, දේවතා වර්ම එනකොට ඔහුගේ ඕනම පරම්පරාව ඕනම පුද්ගලෝ ප්‍රේත බල කියලා කොටසක් තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ යට මළගේ ඥාති කොටස. එතකොට ඒගොල්ලෝ හොඳට කට්ටියක් ඉන්නවා, නරකට අයත් ඉන්නවා. එතකොට මේ දැන් හොඳට එන අයෙන් තමයි මේ වරම කැඹුරුම අරන් එන්නේ. එතකොට මේ නරකට ඉන්න අය අනිවාර්යෙන්ම මෙයත් එක්ක පිටිපස්සෙන් එනවා. එතකොට මේ අනවශ්‍ය කාල පරාසයන් තුල මේ වගේ දේවාල පන්සල් කෝවිල් අදුරු ගාවට ගියාම අර පුද්ගලයා ඉදිරිපත් වුණාම කියන්නේ තමන්ගේ ජීවිතේට අනවශ්‍ය පුද්ගලයෙක් ඉදිරිපත් වුණාම දේවාල සංස්කෘතිය තුල ඉන්න කප්පහතුරුන්ට මේක හඳුනා ගන්නට අපහසුතාවයක් පත් වෙනවා. පැහැදිලිද? එතකොට එවැනි තත්ත්වයන් තුලදී කොහොම හරි හරියක තෝරගන්න. හැබැයි හරියක තෝරගන්නකොට සෑහෙන කල්. ඔකට කතාවට කියන පෙරහැර ගිහිල්ලා කියනවා. එතකොට දැන් මෙතනදී අනිවාර්යයෙන්ම ඕනම කෙනෙකුට වරමක් කැඹුරුමක් එනකොට අනවශ්‍ය කොටාසියකුත් එනවා. එතකොට දැන් මේක තෝරා බේරා ගන්නේ කොහොමද කියලා මම ඔයගලන්ට පසුව පැහැදිලි කිරීමක් කරන්නම්. අනිත් කාරණා අපි දැන් මුල් කතාවට එනකොට කේන්දර බණ ස්ථාන වලට ගියාමත් දැන් ගොඩක් කට්ටිය අපිට අහන්න හම්බෙලා තියෙනවා කර්ණ මුණ්ඩයක් තියෙනවා යාට. හැබැයි කේන්දරත් බලනවා. කර්ණ මුණ්ඩය කියන්නේ ශාස්ත්‍ර වරමක්. ඒක වරමක්. එතකොට කර්ණ මුණ්ඩයක් තියෙන කෙනෙක් කේන්දරයක් බලන්න ගත්තොත් ඒක එයා බලන්නේ කේන්දරේ නෙවෙයි. අර අමනුෂ්‍යයා Tamanට කියන දේ තමයි කියන්නේ. ඒ සමහර කට්ටිය ඉන්නවා කේන්දර බලනවා එයාට තියෙන්නේ කම්බිලි වරමක්.